හෙලෝ ගයිස් අපි අද ප්ලේ කරන්න යන්නේ ට්‍රයල් චේම් ලෙජන්ඩ් කියන මැප් එක. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මම මේ මැප් එක ප්ලේ කරන්නේ පළවෙනි පාරට. මැප් එකට ගිය ගමන් තියෙන අපිට මේ ස්ටාර්ට් කියන බටන් එක ඔබන්න. බටන් එක පොඩ පොඩි සංගීතයක් ඇහෙයි. ඊට පස්සේ ඇඩ් එකක් පෙන්නනවා. ඇඩ් එකේ මුලින්ම පෙන්නන්නේ මෝඩියෙක් එයාගේ සුරතලත් එක්ක ට්‍රයල් චේම් එක ඇතුළට යනවා. පස්සේ ඌ තව තව ඇතුළට යනවා. ඒ මනුස්සයා වඩේ සිරි නරඹන ගමන් ඉන්නකොට එයාගේ සුරතලාව ඒගොල්ලෝ ඉන්න භූතයෙක් වගේ එකෙක් පෙට්ටගම හිර කරනවා. පෙට්ටගමක් කොට නිකන් කූඩුවකුත් වගේ. ඊට පස්සේ අර මනුස්සයා බොරුවට වැහෙන්න වගේ රඟපාලා එතනින් දුවනවා. එයා පස්සේ බේර ගන්නම් කියලා. හැබැයි එයා නෙමෙයි බේර ගන්න දෙන්නේ අන්තිමට මම. එහෙනම් කලින් තිබ්බ ඇඩ් එක දැන් පටන් ගමු වීඩියෝ එක. මම අපිට මොකද්ද කියනවා? ඒක ඌ කියන්නේ දොරෙන් ඇතුළට යන්න කියලා. ඉස්සර කළු පාට තියෙන්නේ. ඒකෙන් ඇතුළට ගියාට පස්සේ අර පැත්තේ හැරෙනවා. එහෙම ඕනෙත් නෑ. තව ඇඩ් එකක් පෙන්නනවා ඊට පස්සේ අර මොනවද ඉංග්‍රීසියෙන් ටිකක් කියවනවා. මට ඒක තේරෙන්නේ නෑ. ඊට පස්සේ පොඩි කාමරයක වගේ අපිව මතුවෙනවා. ඊට පස්සේ පොඩ වටපිට බලලා පඩි බෙලෙන් උඩට ගිහිල්ලා එහා පැත්තෙන් තව පඩි බෙලෙන් උඩට ගියාට පස්සේ ගහක් එක්ක චෙස් දෙකක් තියෙනවා. අර සතා අපිට කියනවා මේ සතා අපිට කියනවා චෙස් වල තියෙන දේවල් ටික යූස් කරන්න කියනවා. ඉතින් පොරව මොකටද දන්නේ ඕනි වුණොත් කියලා ගත්තා. කඩු දෙකක් ගන්නවා එකක් කැඩුණොත් කියලා. අපිට මොනව වේද කියලා කියන්න බෑනේ ඉස්සරහට. ෆුල් අයන්න අමාරුවක් ගන්න තරම් තියෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අර භූතයා වගේ කාට ගහලා අර සතාව බේරගන්න. එතකොට මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. හිතන්න එපා ලේසි වෙයි කියලා. දැන් අපි ඌව හොයාගෙන යමු. මේකේ තියෙන ගහ කපන්න බෑ. බෑ කපන්න බෑ. ඇත්තටම භූතයව හොයන්න දෙයක් නැහැ. භූතයා ඉන්න තැන මෙතන තියෙනවා. හැබැයි භූතයා නෙමෙයි ඉන්නේ. ස්පෝනස් දෙකක් තියෙනවා. මුලින්ම නෝමල් සොම්බිලා ඊට පස්සේ වෙන මොකද සොම්බිලා જાතියක් ඉන්නේ. මට පොඩ්ඩක් හිර වෙනවා ෆෝන් එක. ඊට පස්සේ උංග ඉවර කරාට පස්සේ මේකට මම මැරිලා වෙන්නන්න එකපාරක්. මේ මොකද මැරුණාට පස්සේ වෙන දේ පෙන්නන්න බෑ. අද ඔබ බේරෙන්න බැරි කම ගන්න නෙවෙයි නේද ඇත්තටම. දැන්ම බෑ වගේ. තාටිකින් මැරිලා වෙන්නනවා. ඒකට මොකක් වේද බලන්න. හරි. ආයෙ මුලින් ඉඳන් පටන් ගන්න ඕන තමයි ප්‍රශ්නේ. මම හිතන්නේ ඒ තරම් දෙයක් වෙයි කියලා නේ. හැබැයි මොනව වෙයිද කියලා කියන්න බෑ. දැන් මැරිලා වෙන්න. ඕක කපර ගහන්නේ නැහැ. ඔය පාරේ වැඩ. ෂෝක්. මැරුණේ ආය අතරින් මතුවනවා. මම හිතන්නේ ස්පෝන් එකේ ආපු කට්ටිය ඉවරයි.
ඉවරයි. ඔය බෙරි ටිකක් එන්නේ ඉවර වුණා. ඊට පස්සේ නේද දුඹුරු වාඩ මොනවද බන් අමුතු જાති. මිනිස්සු සොම්බි වුණාම වගේ જાතියන්නේ. නෝමල් සොම්බිලා නෙමෙයි අනේ මන්ද මොකද කියලා. කමන්නේ මොකෙක් වුණා. මම ගහලා දාලා ඉන්න ඔක්කොම ඉවර කරලා පස්සේ තමයි අර මොකාද භූතය එන්නේ. හැබැයි ඔක්කොටම වඩා ඌ ලේසි කියලා කියන්න බෑ. පොට්ට අමාරු පාරේ. තව දෙන්නෙක් හරි 4 දෙනෙක් හරි තමයි ඔකින් එන්න තියෙන්නේ. නෑ දෙන්නෙක් දෙකක් තමයි. මම දෙකකින් එන්නේ 6 දෙනෙක් විතරනේ මේ මැප් එකේ. ඔව්. මේකේ ඉවරයි. දැන් අපි ටක් ගාලා දුවලා යන්න ඕනේ අන්න අර හරියට. මොකද අර මොකද භූතය આવොත් මෙතන මාව උඩ පා කරලා ගහලා මාව ඉවර කරලා. ඔක්කොම කනේ ඕව මරන්න ඕනේ. ඕන උඩ පැන මට ගහන්න ගියොත් දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි මට උඩ ගහන්න වෙන්නේ නැහැ. මොකද උඩ පැන මට ගහනවා. කොහොම හරි මම මරන්න ඕනේ මන් දන්නේ හැටියට මේකේ ඉතුරු ටික ප්ලේ කරන්න ඕනේ නම්. ඉතින් ඕව මරන්න යන්න. මොකක් හරි පිස්සුවක් තියෙනවා මං හිතන්නේ. ඔව් ලොකු පිස්සුවක් තියෙනවා. ඕව මරුවට පස්සේ මොකද මන්ද කෝට්ටක් හම්බුණා. අපිට ඒක වින් චාර්ජ් එකක් හදාගන්න කියනවා. වදවන්ද. ඒක හදාගත්තාට පස්සේ අර සතා කියනවා ඌ ඒක ගහලා බේර ගන්න කියලා. ළඟට ගිහලා ඒකෙන් උට ගන්න. මම තව බෙරි ටිකක් තියෙනවා. බෙරි නෙමෙයි තියෙන්නේ කැරට්. ගත්තර පාඩු වෙන තියෙන ගන්න. ඊට පස්සේ ඌ කියනවා come on follow me කියලා. ඌගේ පස්සෙන් එන්න කියනවා. ඉතින් පස්සෙන් ගියා. මම හිතන්නේ ඔක පෝටල් එකක්ද ඔහෙද? ඇතුලෙන් යන්න බැයිද? නෑ ටච් කරන්න. ඔව්. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එකේ අන්තිමට තියෙන්නේ අර මොකාද එක. ඔබේ සතා බේරන් යනකම් අපි දිහා බලන් හිටපු එක.